අම්මා මොකද ළමයා මෙච්චර මේ කෑ ගහන්නේ? මේ කෝයාගේ අලුත් ලේලි. ඔය ඉන්නේ කාමරේට වෙලා අයියත් එක්ක. අයියෝ අම්මේ මොන නැහැදිච්ච කමදානේ එක. ඔහොම ඉන්නවද ගෙවල් වල හිකිචි ගා කාමරේ ඇස්සට වෙලා. ෂි. කට. එහාට ඇහිත් දන්නෙත් නෑනේ. හොඳ නෑනේ පුතේ. අනේ මන් දන්නේ නෑ අම්මේ. දැන් ඔය කවද්ද ඉගෙනීම ඉවර වෙන්නේ? ඉගෙන ගන්නවා ඉගෙනන මොකද රට අල්ලන්නද කියලා. ජනාධිපති වෙන්නද මේ හැම මෙච්චර ඉගෙන ගන්නේ? ඔනේ මන් දන්නේ ඇත්තට මේ ගෙදර කවදා පොඩි එකෙක්ගේ කටහඬක් ඇහෙයිද කියලා. මට නම් ඉතින් මේ දුක අපේ අයියා ගැන. ෂි ළමෙක් නරවන්න ඕනේ වයසනේ දැන් ඉන්නේ අම්මේ ගෑණි දුක ගන්න වයස නෙවෙයිනේ. කවදා අයියට ළමෙක් බලන්න පුළුවන් වෙයිද දන්නේ. අනික ඉතින් අම්මේ අපේ අයියා කොච්චර ළමයින්ට ආසයිද කියන්නකෝ. කොහෙද යන්නේ කියක් ගෙන්නගෙන ඒකත් නෑ අයියට. කට. අයියට ඇහෙන්නේ ළමයා. අයියට ඇහුනොත් හොඳ නෑනේ ඔවා. ඇයිච්ච දින් අනේ මට මොකද? අනේ අම්මේ මේ අයියා මේ ගෙදරට ගෙනාවේ පවුඩර් බබෙක් නෙමෙයිනේ. අයියා මේ ගෙදරට ගෙනාවේ ගෑණියෙක්. ගෑණියෙක් ගෙනාවා ගෑණියෙක් ගෙනාව විදිහට ඉන්න ඕනේ. මොන මගුලක්ද? ඇත්තට අම්මේ මේ මං අහන්නේ කාටවත් තේරෙන්නේ නැද්ද කියන්නකෝ. එයා දැන් මේ ගෙදරට වෙලා අවුරුදු 5කුත් වෙනවා. තාම ළමෙක් නෑ. තාම ඉගෙන ගන්නවා. මොකක්ද අනේ මේ වැඩේ තේරුම? මම නම් හිතන්නේ ඔය ගෑණි ළමයි නැද්ද කොහෙද? මොනවද ළමයෝ ඔයා ඔය කියන මොහොතල කතා? ඔන්න බලන්නකෝ අම්මේ මං කිව්වා කියලා මතක තියාගන්න. කවදා හරි දවසක අම්මට ආච්චි කියලා කියන්නේ ඉන්නේ අපේ පුතා සතින් විතර. අයියට ළමෙක්ගේ ඉන්නේ අම්මට ආච්චි කියලා අහගන්න. අපිට ඕන විදිහට දරුවෝ ලැබෙනවයි පුතේ. ඒ ළමයා තව පොඩිනේ අනිත් එක. එහෙම තමයි ඉතින්. එයාලට ඕන වෙලාවට එයාලා ළමෙක් හදයි. ඔයා පාඩුවේ ඉන්න. අනේ අම්මේ මේ මම නම් හිතන්නේ ඕකේ ළමයි නැද්ද කොහෙද? දැන් ඉතින් අම්මට තියෙන හොඳම වැඩේ තමයි අපේ පුතා සතිට මේ තේපර ටික ලියලා දාන්න. Yes. මේ අපේ නෑන පොඩ්ඩ නේද? කාත් එක්කද બોලේ මේකි මේ සිරික්කි දදා මල් කඩ කඩින්න. වරකටම මේකට හොර එකෙක් ඉන්නවා. අයියා මේ වෙලාවේ වැඩනේ. ඉතපන් කලන් අම්මට කියන්න. අම්මේ මේ ඔයා ඔතනලා අතු ගගා ඉන්න. අන්න අර හේ සිරික්කිය දදා උකුළු මුකුළු පපා අන්න පොල්තර ඉන්නවම කායිකද ඔතේ අයියට තමයි. අනේ අයියට නෙවෙයි. අයියට නෙවෙයි ඔය දෙන කාට හරි. ඔයා ගිහලා අයියා කොල්ලක් කරම දන්නේ. අනේ මම දන්නේ දර සිරික්කිය දදා කතා කරගෙන ඉන්නේ. අනේ අයියටම තමයි. ඔයා ගිහලා අයියට කෝල් එකක් ගන්නව මං කියලා යන්නකෝ. යන්නකෝ. ඉන්න මං බල්ලේ. අයියාගේ ෆෝන් එක බිසි කියලා බලන්න. ඉන්න මං බල්ලේ ඉන්න. අයියටම තමයි ආයේ. ඒ සිදුරේ අදහුවෙයි ඉක්කුළු මුකුළු කීකක ගලින් කාට්ටුක කියලා. අයියට කොහෙද? මම දන්නේ නැතුව හැටි. අපේ අම්මට අදි දෙන්නේ. විශ්වාස යන්නේ. අපි සීටි බටි අපේ අම්මට. නෑ නේ පොඩ්ඩ. පුතේ අයියටම තමයි කතා කරන්නේ. අයියේ ෆෝන් එක බිසි. අයියේ ඉතින් අම්මා ඔෆිස් එකේ ඉන්නේ. අයියා ඔෆිස් එකේ කත් එක්ක කතා කරන්න ඇති. නෑ. මේ ආමේ සිරික්කි දදා මොල්ගස් අල්ලන්න. ඔහොම කතා කරගෙන ඉන්නේ වෙන කාටද? අයියත් එක්ක තමයි. අයියත් එක්ක කොහොම කතා කරගෙන නෑනේ. අපේ අම්මට අද සුක්‍රි බතිල්ලිනේ. ඔව් ඉතින්. අම්මේ මම ගෙදර යනවා. මම ගෙදර ගිහිල්ලා සතියකින් විතර එන්නම් අම්මේ. කරණයි. හරිසම ගිහින් අම්මේ बालकसुत नहीं मैं वैसे करने के तो ज्ञान के ना අපි කරන්න पे ඒක ගෙන අපු ज्ञान ඉන්නෝනේ මේවා කරන්න කොහෙද මේ කියන්නේ අම්මේ කොහෙද කියලා යන්නේ අනේ අම්මේ මේ අනේ මන්ද අම්මේ ඔයාට ඕවා කියලා වැඩක් නෑනේ මෙයා නම් දැන් හදන්නේ මොකක් හරි අඩව්වක් අල්ලන්න. ඔන්න මං අය නොකියුවා කියන්නේ පොයේ යන්නේ ගෙදර නෙමෙයි. මට හොඳටම විශ්වාසයි ඔය නයි යන්නේ ගෙදරට නෙමෙයි. කොහෙද ඉතින්? අපේ අම්මා ඔයාට කියලා වැඩකුත් නෑනේ. මං අයියටම කියන්නව කතා කරලා. අයියට කියන්න ඕනේ. හෙලෝ අයියේ. මේ අන්න අර අම්මලා දිහා යනවා කියලා කොහෙදෝ ගියා. අයියේ මේ ඔය ගිය නම් අම්මලා ගෙදර නෙවෙයි. අයියා ඔයා කියන්නේ මම දවලුත් දැක්ක සිරික්කිය දදා උකුළු මුකුළු දදා කාත් එක්කද කතා කර කර ඉන්නවා. කවුරු හරි කෙනෙක් හම්බෙන්න අයියා ඔය ගියේ.
අයියේ මම කියන්නේද වැඩක්. ඕකිට ළමයිනුත් නැහනේ. ඕකි දැන් අම්මලාගේ ගෙදර ගිය පිටින් දාලා ඔයා ඒකට අකමැති පිටින් දාලා ඔයා ඔකේ ඩිවෝස් කළා දාන්නනේ. ඔයාට ඔය වගේ ගෑණියක් කරද්ද? මොකටද අනේ ඔය වගේ ගෑණි? අනේ අයියේ මේ ඔයත් එකයි අම්මත් එකයි. ඔයාලා කවුරුත් මං කියන දේ අහන්නේ නැහනේ. පස්සේ තේරෙයි ඔයාලට මං කිව්වේ මොකද්ද කියලා. අනේ අයියේ මං කැමති නෑ ඔයා දුක් විඳිනවට. ඔයා මගේ අයියානේ. ඔය කොහෙවත් යන පොත ගෑනින්ද ඔයා දුක් විඳින්න ඕනේ නෑ. අයියේ මේ ඔය පිටින් දාලා ඩිවෝස් කරලා දාන්න. එච්චරයි මම කියන්නේ. මං කියනවා. ඒයි තමුසේ ආව නේද කොහේ ගිහලා එකෙක් කෙල්ලගෙන වමනේ දාන්නේ අම්මේ අන්න හරි වැඩේ අන්න අරගේ වමනේ දානවා ડોක්ටර් කෙනෙක්ට දෙන්න කියන්න වෙයි සුබ ආරංචිය ඔයා අච්චි කෙනෙක් වෙන්න යන්නේ දැන් සතේ 3 ළමයි කහිම හම්බුනේ කොහොමද කියලා මට හිතා ගන්න බෑනේ. අම්මට කියන්නේ අම්මේ මේකට කොහොමද එහෙම ළමෙක් හම්බෙන්නේ ඉන්නේ? මම මගේ ඩයරිය බැලුවා. අයියා ඇවිල්ලා ගිහලා තියෙන්නේ ජනවාරි 15. එතකොට අම්මේ අද මාර්තු 31. එතකොට කොහොමද අම්මේ මෙයාලා මේ බඩට සති 3ක් වෙන්නේ? ඔන්න මෙයා ගෙදර ගියේ නම් මාර්තු 11. මාර්තු 11 ඉඳන් මාර්තු 31 නම් සති 3 හරි. මම කිව්වනේ ඔයාලට. ඔගේ කොලේ හරි ගිහිලා ළමයි කෙල්ලගෙන එනවා කියලා. ඔය ළමයා නම් අපේ අයියාගේ නෙවෙයි යන්නේ. අපේ අයියාගේ ගෙදර හිටියේ නෑනේ. ඔය ළමයා ෂුවර් එකටම වෙන කාගේ හරි. මොනවද අක්කේ ඔමේ කියන ලැජ්ජ කතා? අයියාගේ කෝල් එකක් දීලා අහන්න. අයියා කියයි එතකොට විස්තර සේරම. මේ දරුවා කාගේද කොහොමද මේ දරුවා හම්බුනේ කියලා.